ආයිබෝවන් අද මම ගෙනාවේ ආප්තෝපදේශ 25ක්. එහෙනම් අපි කියලාම බලමු. ඉහිරුණු කිරට හඬන්න එපා. දේශේ හැටියට වාසේ. කලකදී වහලු කලකදී රස වෙනවාලු. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. කල දුටු කල වල ඉහ ගැනීම. පනින්න පෙර සිතා බලනු. ගින්නක් නැතුව දුමක් නොනගී. ආරේ ගුණ නෑරේ. ඇවිලෙන ගින්දරට පිදුරු නොදමන්න. තට්ටු කරන්නාට දොර ඇරේ. උඩ පැන්නොත් බිම වැටේ. පිරුණු කලේ දිය නොසැලේ. හිත ඇත්නම් පත කුඩාද? උත්සාහවන්තයා ජයගනී. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. අලු ගසා දමලා විසෙන් විස නැසේ. රජකම් කළත් කලකම් පළදේ. උණගුකම විනාශයට මුලවේ. අලිමදිවට හරක්. අකල් වැස්සක් වැටීම. පළ නොකියා පලා බෙදීම. කතාව දෝලාවෙන් ගමන පයින්. උඩින් ඔපේ යටින් හපේ. ජරමර අස්සේ බර කරත්ත.